ජීවිත කාලය තුල මට දෙන්නකෝ වෙලාඩිය මේගොල්ලන්ට අවුරුදු 10කින් කරගන්න බැරි දෙයක් අපි මේ දින 100 ගානකින් කරා. මොකද කරේ? Volkswagen කියන්නේ අද වෙනකොට Toyota එකට වඩා ලොකු ආයතනයක්. මං කියන්නේ පොඩක් ඉන්න. හරිද? එතකොට පළවෙනි මාස 6ට අද ලෝකේ මගේ ප්‍රකාශය වැරදි හැබැයි. නෑ මම කියන්නේ ලෝකේ ඉකොනොමි ඒක ලෝකේ තියෙන ඔක්කොම කම්පැනිස් කර්මාන්තශාලාව නිෂ්පාදන කර්මාන්තශාලාව 2015 පළවෙනි මාස 6ට Toyota ආයතනයේ වික්කේ වාහන මිලියන 5.03යි. Volkswagen ආයතනයේ 2015 පළවෙනි මාස 6ට විකුණලා තියෙනවා වාහන මිලියන 5.04ක්. ඉතාම සුළු ප්‍රමාණයකින් Volkswagen Toyota ආයතනය පහු කරලා තියෙනවා. විශාලම ආයතනයක් හැටියට. ඔවුන්ගේ ආයෝජනය තව සතියක් හෝ දින 10ක් ඇතුළත අපි අත්සන් කරනවා. බලන්න. අපිට දින 100 ගානකින් කරගන්න පුළුවන් වුණා මොවුන්ට අවුරුදු 10කින් කරගන්න බැහැ. ඔබතුමන්ලගේ ජනාධිපති බලන්න මේ කියන ඒවා. මේ හර්ෂල් සිල්ලා Volkswagen ෆැක්ටරිය මුළු යුරෝපෙම තියෙන්නේ රස්සාවල් 75යි ලංකාවේ දෙන්න පුළුවන්. මේ මෙතුමා නෙවෙයි අපිනේ අත්සන් කරන්නේ. රස්සාවල් 75යි දෙන්න පුළුවන්. ඒ බොරු ලෝකයේ තියෙන යුරෝපයේ තියෙන ලොකුම කම්පැනියේ තියෙන 20000යි. රස්සාවල් 20000යි. පොඩ්ඩක් Volkswagen කම්පැනි. මේ ගිවිසුමක් අස්සන් කරලා අයියෝ මිදි Volkswagen සමාගම ලංකාවට ගේන්න තියෙන්නේ දැන් 75කට රස්සාවක් 75ක් කිව්වම අපිට නිකන් ඒක 20000 යුරෝපෙම තියෙන්නේ. මේ පොඩ්ඩක් දැන් ඔයා දන්නවනේ සුරංග Volkswagen අපේ අස්සන් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. දැන් ආයෝජන මණ්ඩලය අස්සන් කරලා තියෙනවද? පොඩ්ඩක් ඉන්න. කෑනෝක අස්සන් කරලා තියෙනවද? අවුරුදු 10ක් බැරි වෙච්ච දේ පොඩ්ඩක් අපි කරනකොට ඉඩ දෙන්න අපිට කරන්න. සමච්චල් හිනහ වෙන්න ලක්ෂ්මණ නැමතුමා අද ඔබතුමා හිනහ වෙන්න තව දින කිහිපයකින් මට ඔය සැකේ ඉන්නේ ඇයි දන්නවද? මීට කලින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙලා ඉන්න කාලේ කොරියානු සංචාරකයෙක් කියන ලොකු උජාරුවකින් අපිට ඇවිල්ලා කිව්වා ලංකාවේ කොරියානු කාර් හදන ෆැක්ටරි එකක් ආරම්භ කරනවා කියලා 90 ගණන් වල. මේ රටේ මිනිස්සු මම බොරු කියන්නේ නැති බව දන්නවා. හර්ෂවර්ධන මම දැනගන්න කැමති කවුද මේ Volkswagen ආයතනයේ ගේන්නේ යන්නේ ලංකාවට? මම කියන්නම් මේකේ මුල. ඒකත් අපි දැනගන්න මම කියන්නම්. ඔබලා මගේ කවුරු හරි Facebook එක බලනවා නම් මගේ පළවෙනි මීටිම තිබුණේ මම බාරගත්තාම වැඩ ජර්මන් තානාපතිවරයා සමග ආචාර්ය යර්ගන් මෝහට් කියන පුද්ගලයා. දැන් ඔබතුමාද මේ ගේන්නේ කියන්නේ කවුද ගේන්නේ දැන් Volkswagen කවුද මේක අතිවැදියා වගේ පොඩක් ආයෝජන මණ්ඩලය අස්සන් කරන්න එපා. දැන් ලංකාවේ වගේ යුතු පුද්ගලයා කවුද මේක අතරමැදියා කියන්නේ? කොහෙද Volkswagen ආයතනය ඉස්සෙල්ලාම ජර්මන් තානාපතිවරයා අපිට ඇවිල්ලා කතා කරලා කිව්වා එම ආයතනය ලංකාවට එන්න කාලයක් තිස්සේ බලාගෙන හිටියා. ඔවුන් ලංකාවට ආවා. ඇවිල්ලා ඔවුන්ට මේ ආයෝජනය කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. නොයෙකුත් මූල්‍ය ගනුදෙනුවක් පිළිබඳව මම එතනට යන්න සූදානම් නැහැ. මට කෙටියෙන් කියන්න Volkswagen ආයතනය ලංකාවට එනවා නම් ලංකාවේ නියෝජිතයා සහ අතරමැදියා කවුද? ලංකාවේ නියෝජිත අතරමැදියා කියන එක මෙතන අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ කවුද ඒ කියනවා කවුද හරි කවුද කියලා ලංකාවේ නියෝජිතයා මට හරි ඇති අපිට අදාළ නැහැ ඒක. මට අදාළ නැහැ. මට අදාළ අපේ ෆෝක්ස් අපි දැනගන්න ඕන අපේ රටේ ඉන්නේ සරල කරගන්න ආචාර්ය හර්ෂල් සිල්වත්තුමා ඔබතුමා කියන්න මේ ආයෝජනය ගේන්නේ ලංකාවේ රජය ලංකාවේ මැදිහත්කරුවා විදිහටද? ඔව් ලංකාවේ local agent is a government. නෑ ලෝකල් ඒජන්ට් කෙනෙක් වෙන්න බෑනේ ආණ්ඩුවට. දැන් Volkswagen ආයතනය ශ්‍රී ලංකාවට එනවා. ඇවිල්ලා ශ්‍රී ලංකාවේ රජයත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. අද තව ටික දවසක් ඉන්න ඒ ගිවිසුම අත්සන් කරනවා. ඒ කියන්නේ මේක රාජ්‍ය ආයතනයක්. ලංකාවේ රාජ්‍ය ආයතනයක්. ඔබ රාජ් මට ප්‍රශ්න දෙකයි තියෙන්නේ. නෑ ඇමතුමා මට පොඩ්ඩක් දෙන්න. ආයෝජන මණ්ඩලයට දාලාද? ලක්ෂ්මණ කවුද දැම්මේ? දාලා නැහැ. ලක්ෂ්මණ මම කියනවා ආයෝජන මණ්ඩලයට දාලා තියෙනවා. ආයෝජන මණ්ඩලයෙන් ඒකට අනුමැතිය දීලා තියෙනවා. දැන් වෙනකොට ඔබතුමා මේක දාපු ඇප්ලිකේෂන් එකේ ලංකාවේ නියෝජිතයා හෝ අතරමැදියා සඳහන් වෙන්න එපා. අතරමැදියා සඳහන් වෙනවා ඇති. දැන් ලංකාවේ Volkswagen ආයතනයේ නියෝජිතයෝ මේක දැන් පිටුවන් යන්නේ කුරුණෑගල නේ? කුරුණෑගල පිටුවන්නේ. ඇයි ඒ කුරුණෑගල පිටුවන්නේ?
මම කැමති වුණා ඒ කෝට් එක කරනවා නම් ඉතින් කෝට් එක හැමදේම අනේ ඒක තමයි මම අහන්නේ. ඇයි ඒ කුරුණෑගල පිටුවන්නේ? නේද ඒ ඔවුන්ට අවශ්‍ය වුණා මම හිතන්නේ අක්කර 20ක ප්‍රමාණයක් අතන විශ්වාස ගන්න පුළුවන් උනේ කුරුණෑගලින්ම. තවත් ඒ නැති නමුත් කවුද මේකේ අතරමැදියා? මම දන්නේ නැහැ කවුද අතරමැදි කියලා මට අදාළ නැහැ කවුද අතරමැදි මේක පලා යන්න මේකනම් ඔබතුමා හුවා දක්වන ලොකුම කම්පැනි ලංකාවට එන. ඔබතුමා එක්සැම්පල් එකකට ගන්න මේකනම් ඔබතුමාට කියන්න බෑ මම දන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ කියනවා මම දන්නේ නැහැ කියනවා නෙවෙයි මම දන්නේ නැහැ එතුමාට කියන්න බෑ. එතුමා දන්නවා. ඡන්දෙල්ලන කෙනෙක් මේකට උනන්දුවක් දක්වන කුරුණෑගල පැත්තේ. නමුත් තාම එහෙම කිසි දෙයක් කෙරලා නැත. හරි ඔබතුමාලට ඔබතුමා තව එකක් කිව්වා මේ රජයකට එහෙම චාපික අවස්ථාව දෙන්නකො. දැන් ඔබතුමා කියනවාද දැන් ඔබතුමා ඉස්සෙල්ලාම කියනවා මේක ගැන මුල්ම සාකච්ඡාව තියෙන්නේ ජර්මන් තානාපතිවරයා සමග ඔබතුමා. ඒ අපේ ඔව් හරි. එතකොට මේ රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවක් යනවා. හරියට හරි. එතකොට එහෙම සාකච්ඡාවක් ගිහිල්ලා ඒ කියන්නේ ඔබතුමා එක්කයි කතා කරනවා. ඔබතුමා කියනවා Facebook එකේ මම මුලින්ම දැම්මා. එහෙමයි කියලා. ඒ නිසයි මේ ප්‍රශ්නේ අහන්නේ. හරි. එතකොට දැන් කවුරු හරි ආයෝජකයෙක් ඊට පස්සේ ඇවිල්ලා වැඩේ පටන් ගන්නවා. ඔව්. ඒ ඉතින් එතකොට ඔබතුමා කියන්නේ ඒක මම දන්නේ නැහැ. නෑ තාම ඒ givisuma අස්සම් කරලා නැහැ. Volkswagen ආයතනයත් එක්ක මම කිව්වා තව දින කීපයක් යනවා හරි අපි ඉස්සරහට